grace of God. මිනිස්සු විදිහට අපි හැමෝම ජීවත් වෙන්නේ මතක එක්කයි. අපේ ජීවිතවල තියෙනවා ලස්සන මතක. ඒ වගේම අවලස්සන මතකත්. නමුත් ගොඩක් වෙලාවට අපි කැමති ලස්සන මතක එක්ක අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න. අවලස්සන අසුන්දර මතකයන් අපේ හිත රිද්දනවා. හැබැයි ලස්සන මතක, සුන්දර මතක දවස ගානේ ඔබව මාව ජීවත් කරවනවා. ජීවිතේට හයියක් එකතු කරනවා. ඉස්සරහට යන්න යම්කිසි බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඉතින් අද දවසේ හිතුණා මතකයන් චුට්ටක් මතක් කරලා දෙන්න. මං ගාව තියෙන්නේ නම් හැබැයි මගේ පුංචි පුංචි මතක ටිකක්. නමුත් මේ මතකයන් දිහා බලද්දී, මේ මතකයන් දකිද්දී ඔබටත් මතක් වෙයි ඔබේ ජීවිතයේ ලස්සන ලස්සන මතකයන්. මම ඒ කාලේ කොහොමද හිටියේ? දැන් මම කොහොමද ඉන්නේ? ඒ කාලේ මට තිබ්බ දේවල්, ඒ කාලේ මට නැති වුණ දේවල්, ඒ කාලේ මාත් එක්ක හිටපු මිනිස්සු, ඒ මිනිස්සු මට කරපු දේවල්, එයාලත් එක්ක කොච්චර මම මගේ ජීවිතය වින්දද? මේ හැම දෙයක්ම මතක් වෙයි. මොකද කාලෙත් එක්ක ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ දේවල් වෙනස් වෙද්දී මතකයන් අමතක වුණොත් අපිත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපි වෙනස් වෙන එක හොඳයි, හොඳ විදියට. මමත් ඒ වගේම ඔබත් අපි හැමෝම ජීවිතය අත්දැකලා තියෙනවා මේ මතකයන් අපිව ගෙනියන විදිය. සමහරක් අවස්ථාවල වරදින්න තියෙද්දි වරදින්න දෙන්නේ නැහැ. මතක් කරනවා ඒ මතකයන් අවුස්සලා මෙන්න මේ වගේ හිටියේ, මේ වගේ දේවල් තමා තිබ්බේ, මෙයාලා තමයි ළඟින් හිටියේ, ඉතින් අපි එයාලත් එක්කයි යන්න ඕනේ කියන කාරණාව. ඉතින් අද දවසේ චුට්ටක් අපි අපේ මතකයන් අවුස්සගෙන බලමු. ලස්සන ලස්සන තැන් ගොඩාක් ඇති. සමහරක් වෙලාවට අමතක වේගන යනවත් ඇති. ඉතින් හිතුණා අමතක වෙන්නේ නැති වෙන්න, අපරාධය අමතක කරලා දාන්නේ නැති වෙන්න මේ මතකයන් ටිකක් අවුස්සලා ගන්න. එහෙමනම් ආරාධනා කරනවා මේ පුංචි වීඩියෝ එක බලන ගමන් ඔබ ඔබේ මතකයන් අවුස්ස ගන්න. අමතක වෙලා තියෙනවා නම් ඉක්මනට මතක් කරගන්න.
Thank you. We are the Grace of God team.